හරි. අද ඔයාලා කෙමිස්ට්‍රි MCQ එක කරලා ආවා. ඉතින් ඒක දැන් කොහොමද අමාරුද හොඳට කරාද කියන එක දැන් ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ හොඳට කරත් නරකට කරත් දැන් අපිට ඊළඟට රෙඩි වෙන්න තියෙන්නේ කෙමිස්ට්‍රි එසේ එකට තමයි. හරි. එතකොට මම මේ වීඩියෝ එකේදී ඔයාලට කතා කරන්නේ කෙමිස්ට්‍රි MCQ එක අවුල් වුණාට එසේ එකෙන් කොහොමද අපි දැන් වැඩි ලකුණු ප්‍රමාණයක් අරගෙන කෙමිස්ට්‍රි වලට හොඳ පාස් එකක් ගන්න කොහොමද කියලා. හරි. එතකොට අඩු මට්ටමේ ඉන්න කෙනෙක්ට වුණත් මම දැන් කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ ස්ට්‍රෙස් වෙන්නේ නැතුව කොහොමද අපි දැන් පේපර් එක ලියන්නේ? දැන් මානසික මට්ටමත් එක්ක මොකක්ද අපි කරන්න ඕනේ කියන එක. හරි. එතකොට ඔයාලා දැන් MCQ එක ගැන හිත එකකින් මට මේක වැරදුනා. අරක හරිද? ඕවා කරන්න දැන් හිතන්න යන්න ඕනේ. එතකොට දැන් අපේ essay paper එක ගත්තොත් හරි essay paper එක ගත්තොත් දැන් අපිට essay එකේ structured 4යි essay 4යි ලියන්න තියෙනවා. එතකොට මේකෙදි time manage එක කියන එක මාර වැදගත්. මොකද time manage ගන්න නැතුව paper එකක් කරලා වැඩක් නැහැ. හරි. අපි time එකට පවා practice කරා. එතකොට අපි A-level paper එක දැන් හෙට අනිද්දා තියෙන paper එකට මොකක්ද කරන්න ඕනේ කියන්නේ time ආට පුළුවන් තියෙන essay ප්‍රශ්න ටික. දැන් අඩු මට්ටමේ කෙනෙක්ට මම කියන්නම්කෝ. අඩු මට්ටමේ කෙනෙක් කරන්න ඕන. ඔයාට පුළුවන් ප්‍රශ්න ටික පුළුවන් essay වා කැමති essay. විශේෂයෙන් organic ඊට පස්සේ ඔයාට ලේසි physical part එකක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ. ඊට පස්සේ අර 7 වෙනි ප්‍රශ්නේ විද්‍යුත් රසායන එක හැමෝම වගේ කරන ප්‍රශ්නේ. ඒක පුළුවන් නම් ඒ ටික ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කළා ඔයා ඒකට වැඩ කරන්න. බැරි වෙච්ච පාඩම් කවර් කරන්න යනවා කියලා දැන් වීඩියෝ බල එහෙම හරියන්නේ නැහැ. ඔයා ළඟදී පාස් පේපර්ස් ටික අරගෙන ඒ පාස් පේපර්ස් ටිකේ තියෙන ප්‍රශ්න ටික essay ටික කරලා ඔයාලට පුළුවන් පාඩම් ටික හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න. හරිද? ක්ලාසස් වල ගෲප් පේපර්ස් කරාටත් කමක් නැහැ. ප්‍රශ්න ටික ප්‍රැක්ටිස් කරන් යන්න පුළුවන් ටික. ගිහිල්ලා ඔයාලට පුළුවන් උපරිමේ try එකක් දෙන්න. ඒ වෙලේ ගිහින් ලියන්න. හරිද? ස්ට්‍රක්චර්ඩ් ගත්තොත් දැන් ස්ට්‍රක්චර්ඩ් එකට ඔයාලට සාමාන්‍යයෙන් හම්බ වෙනවා විනාඩි 15ක් වගේ කාලයන්නේ. දැන් ඔය විනාඩි 15 ඇතුලේ මේ ප්‍රශ්නේ දාන වැඩ කෑලි ටික සේරම දාලා ඉවර කරන්න. හරි. එතකොට සාමාන්‍යයෙන් විනාඩි 12 මාර්කට වගේ ලියන්න පුළුවන් නම් මාර වටිනවා. මොකද කාලේ ගොඩක් ඉතුරු කර හරියට නිවැරදිව පේපර් එක ලියා ගන්න ඕන නම් ඔයාලට ප්‍රශ්න 8 මුවන් ලියන්න බැරි නෑ. හරිද? ඒ නිසා උපරිම උත්සාහයක් දෙන්න. විනාඩි 12 මාරක් වෙද්දි දැන් පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ගත්තොත් ජෙනරල් කෙමිස්ට්‍රි මාර ලේසි. කොහොමද? කියන්නේ ඒකේ තියෙන ලුයිස් යූ ඇඳලා ටක් ගාලා වගුව පුරවලා ওই ටිකනේ කරන්න තියෙන්නේ. ඕක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ඉතින්. හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ඔයාලා ඒක ප්‍රැක්ටිස් කරන්න. හරි. ඊට පස්සේ දෙවෙනි ඉනෝගනික් ප්‍රශ්නේ. ඉනෝගනික් ප්‍රශ්නේ කරද්දී යාලා මුලින් දෙනවා අපිට ඡේදයක්. ඒ ඡේදේ හිමීට කියවලා ඒකේ තියෙන කොටස් ඉරි ගහලා ඔයාලා පොඩි මාක් එකක් දාගන්න. මොකද නැත්තම් ඔයාලා උඩින් ඉඳන් කියාගෙන පහළට එද්දී වෙන්නේ අන්තිමට උඩ තියෙන එක මතක නැහැ පහළට කියවන්නේ. හරි. දැන් ඔහොම සිද්ධියක් තියෙන 2023 පේපර් එකේ ඉනෝගනික් ප්‍රශ්නේ ආවා ලිතියම් ගැන තමයි ආවේ. හැබැයි එතන පරමාණුක ක්‍රමාංකය 20ට අඩුයි කියලා. එයාලා කියලා තියෙනවා සමහර ළමයි ඒ වෙලේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක ඕක අමතක කරලා කැල්සියම් කියලා හිතලා පරමාණු ක්‍රමාංකය 20ට අඩු කිව්වම කැල්සියම් ගන්න බෑ. කැල්සියම් 20යි. හැබැයි ඕක අමතක කරලා කැල්සියම් අරගත්තා. මොකද කැල්සියම් වලටයි ලිතියම් වලටයි උත්තර දෙකම සමානයි. මොකද කිසිම වැරදීමක් නැහැ මාරු විදිහට ගැලපෙන උත්තර දෙකක් ආවා. හරි. ඉතින් කැල්සියම් ලියුම් කාඩ් ඉවරයි. ලකුණු මුකුත් නැහැ. හරි. ඒ නිසා ඔයාලා ප්‍රශ්නේ හිමින් කියවන්න. ඉනෝගනික් එක විශේෂයි. කියවලා ඊට පස්සේ කරන්න. හොඳ දැනුමක් ඕන මුළු ඉනෝගනික් S එක P එක D එක සේරම ටික ඕන. හරිනේ. තුන්වෙනි ප්‍රශ්නේ ෆිසිකල් ප්‍රශ්නේ. ෆිසිකල් ප්‍රශ්නේ කියන්නේ ඒකත් ඔයාලට ටයිම් එක කියන්නේ විනාඩි 15ට වඩා යන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නෑ මොකද ඔයාලා දැන් පළවෙනි ප්‍රශ්نين වෙලා ඉතුරු කරගත්තොත් ඒකේ තියෙන ටයිම් එක වලට දෙන්න පුළුවන්. හරි. ඒ නිසා ඒකෙත් AB කොටස් දෙකක් එනවනේ. ඒකෙන් B කොටස වෙන ෆිසිකල් පාර්ට් එකකින් A කොටස වෙන ෆිසිකල් පාර්ට් එකකින්. ඔයාට ඒ පුළුවන් පාර්ට් එක මුලින් හදන්න. ඔයාට ඒක බැරුව ඇති. හරි. පුළුවන් එකට අක් ගාලා හදන්න වේගෙන් හරියට. හරි. හතරවෙනි ප්‍රශ්නේ ගත්තොත් සමාවික ප්‍රශ්නේ ඕගනික්. ඕගනික් මේ සමාවික ප්‍රශ්නේ ඒකේ සමාවික කොටසයි තව
ප්‍රතික්‍රියකට මොකක් හරි අපි ඒ කියන්නේ දාලා ඒකේ ඵලය ලියන්න. අපිට B කොටසක් විදියට එනවා. තව යාන්ත්‍රණයකුත් අනිවාර්යෙන් අහනවා. ඔයාට ඒ කොටස් ලේසියිනේ මොකද සමායික ප්‍රශ්නේ කරන්න තියෙන view ඇඳලා. ඔය සේරම ටික view ඇඳලා වැඩක් නැතිව ටික අයින් කළා. ඔය ටික අයින් කරද්දි මාර ඉතින් වෙලාවක් යන මාර ප්‍රැක්ටිස් එකක් තියෙනවා. හරි. ඔයාට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න පුළුවන්. ඔයා මේ දවස්වල සමායික ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්න. දැන් ටයිම් එකක් දාගෙන ප්‍රශ්න ටික සෙට් එකක් අරගෙන ළඟ පාස් පේපර්ස් ඒ ප්‍රශ්නේ වෙන වෙනම ප්‍රැක්ටිස් කරන්න. හරි. කරලා කොහොමද try එකක් දෙන්න ඔයා ඉතින් ලියන්න. ගොඩක් අයට ප්‍රශ්නයකට තියෙන්නේ සමායික ප්‍රශ්න. ටයිම් එකට කරගන්න අමාරු. හරි. ඔතනින් තමයි ටයිම් එක අන්බැලන්ස් වෙන්නේ මොනොත්. ඊට පස්සේ දැන් එසේ ගැන කිව්වොත්. එසේගේ ප්‍රශ්න තෝරගනිද්දී ඔයාලට විනාඩි 10ක අමතර කාලයක් දෙනවනේ. ඒ විනාඩි 10 අමතර කාලේ ඉතින් ඕක අරගෙන ගාන හදන්න යන්න එපා. ඒකම සෑහෙන්න වටිනු මොකද ප්‍රශ්න තෝරගන්න. ප්‍රශ්න තෝරගෙන ඕන අපි එසේ එක ලියන්න පටන් ගන්නවා. දැන් 5 6 7 8 9 10. කොහොමනේ තියෙන්නේ? එතකොට පස්වෙනි 5යි 6යි ෆිසිකල් ගණන්ද. ඔය දෙකම හදනවා නම් ඉතින් මරු. සාමාන්‍යයෙන් ඒකේ ටයිම් එක අවුල් යනවා. දෙක හදන්න ගත්තොත් ඉතින් පොඩ්ඩක් එතන ප්‍රශ්නයක් තියෙනවා. හොඳට ප්‍රැක්ටිස් කරනට නම් ඔක ප්‍රශ්නයක් නෑ. 5 6 හදන්න දෙකෙන් එකක් හදන්න 7 වෙනි ප්‍රශ්නේ විද්‍යුත් රසායන වලට පුළුවන්. ඒක D ගුණවත් එක්ක එන්නේ. ඒ විදියට ඔයාලා එසේ එක අරගෙන දැන් 7 වෙනි ප්‍රශ්නය ගත්තොත් ළඟ තියෙන පාස් පේපර්ස් ටික අරන් ඒක ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා ඒක හදන්න. හරි. ඒ විදියට. ඊට පස්සේ ඕගනික් ප්‍රශ්නේ ගත්තොත් ඔයාලට පට්ටම ලේසියෙන් මාර අඩු කාලෙකින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉසේකකට පැය භාගයක් දෙනවනම් පැය භාගය. මොකද අතනට පැයක් වුණාට පස්සේ පැය භාගයනේ ඉසේකට තියෙන්නේ. තව ඉසේ 4යි. දෙනවනම් ඔයාට විනාඩි 20ක් 18ක් වගේ කාලයක් ඇතුළත යරක ලියා ගන්න පුළුවන් නම් හොඳට යාන්ත්‍රණ පරිවර්තන ටික කරගන්න පුළුවන්. හරි. ගේමක් නැහැනේ කෙලින්ම ප්‍රශ්න ලියලා දාන්න තියෙන විනාඩි 15න් 18. හරි. සමහර අය ඉන්න විනාඩි 15න් 15 ලියලා දාන්න. ඉතින් ඔයා ඒ ගානට මේක පුළුවන් ප්‍රශ්න නේ ලේසියෙන් ප්‍රැක්ටිස් කරගන්න. හරිද? ළඟදී ආ පාස් පේපර්ස් ටික අරගෙන හදන් යන්න. මොකද ඒ රටාව තමයි දැන් ඉන්නේ පේපර්ස් වල. හරිද? 24 පේපර් එක අනිවාර්යෙන් කරලා යන්න. එසේ ඒක හොඳට බලලා එඩිට් කරන් යන්න. හරි. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ අර ඉනෝගනික් කාණ්ඩ විශ්ලේෂණය සහ ගණනය කිරීම. ඔය දෙක තමයි ඒකේ ඉන්නේ. එතකොට ඒක කරද්දී ඔයාලා try එක දෙන්න. එතන ඒකට ටිකක් වෙලා යනවා ඒක හරි. මොකද කාණ්ඩ විශ්ලේෂණයෙන් ප්‍රශ්නේ තෝරගෙන තව ගානකුත් හදලා වැඩේ කරද්දී සමහරට විනාඩි 30ක් පනින්න පුළුවන්. කරනවා නම් දැන් ඕගනික් එකෙන් වෙලාව අල්ලගත්තා නම් ඒකට අරගෙන හදන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක ඉතින් ඔයාලගේ තීරණය. පැය භාගයකට කිසිම එසේකට යන්න එපා. ඒක තිබ්බා ඊළඟ ප්‍රශ්නේ ලිව්වා. එහෙම වුණොත් එන්නේ ඔයාට අර ප්‍රශ්නෙත් තරදුනොත් ඉස්සරහා තියෙන පුළුවන් ලේසි ප්‍රශ්න. ඒකවත් කරගන්න වෙන්නේ. හරිනේ. ඒ නිසා එහෙම විදිහට කරන්න. 10 වෙනි ප්‍රශ්නේ කර්මාන්ත. පාඩම් කිරිල්ලක් තමයි කෙලින්නේ. පාඩම් කරා නම් ඕක ලිව්වා. ගැලීම් සටහන මේ අවුරුද්ද දෙන්න පුළුවන්. මොකද ඒක ෂුවර් කරන්නත් පුළුවන්. ආයෙම නැහැ කාලෙකින්. ඒ නිසා ගැලීම් සටහන අරගෙන ගැලීම් සටහන් තියෙන අවුරුදු ටිකක් තියෙනවනේ. පාස් පේපර් සෙටි කරන් ටිකක් ප්‍රැක්ටිස් කරන්න. මෙහෙමයි. මේ ටයිම් එකේ ඔයාලට කර්මාන්ත මුකුත්ම පාඩම් ගන්න නැත්නම් සුදුසු නෑ මං නම් කියන්නේ. හරිද? කියන්නේ මෙහා කලබලයෙන් ඔක්කොම කර්මාන්ත පාඩම් කරන්න යනවා කියන්නේ ඉතින් අමාරුයි. හරිද? ප්‍රශ්නත් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔයා කර්මාන්ත කිසිම ප්‍රැක්ටිස් එකක් නැති කෙනෙක්. නිසා අර දෙක සුදුසුයි එම කෙනෙක්ට. හරි? ඒ නිසා පුළුවන් නම් හොඳයි. කර්මාන්ත ප්‍රශ්න ඒ විදිහට කරන්න. ඒකත් පැය භාගයකට විනාඩි 25කට ලියන්න බැරි නෑ හොඳට පුළුවන් කෙනෙක්ට. හරිනේ? එහෙම try කරන්න. හැමතිස්සෙම වොච් එක ළඟින් තියාගෙන ඒකත් එක්ක ගේම ගහන්න. ටයිම් එක බලපන්. හරි? නිකන් ඔහේ ලියන් යන්න එපා. ටයිම් දන්නෙත් නෑ, මුකුත් දන්නෙත් නෑ. අන්තිමට ප්‍රශ්න දෙකක් තුනක් ඉතුරුයි මෙන්න වෙලාවත් ගිහින්. ඒ නිසා වොච් එක ළඟින් තියාගෙන ඒකත් එක්ක ඔයාලා වැඩේ කරන්න. හරිනේ? ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ස්ට්‍රෙස් ගන්න එපා. ඔයාලා ඕන කෙනෙක්ට මේක කරන්න පුළුවන්. හරිද? කෙමිස්ට්‍රි මෙහෙමනේ. කෙමිස්ට්‍රි දැනුම තියෙනවා නම් පේපර් ලියලා තියෙනවා නම් පාඩම් කරලා නම් ඔයා මොක ලියන්න බැරි නෑනේ. හරි. ඒ නිසා ලොකු ස්ට්‍රෙස් ගන්න එපා. මට පේපර් එකක් දුන්නා මම මේක දැන් කරනවා කියලා හිතන් ගිහින් කරන්න. MCQ එක අඩු වෙච්ච ලකුණුත් එතනින් අල්ලන්න try කරනවා. මට පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. එහෙනම්
මට මේ ටික තමයි කියන්න ඕනේ ඔයාලට. මේකෙන් මට ඔයාලට හොඳක් කියන්නේ මානසික මට්ටම දැන් ඉන්න තත්ත්වෙත් එක්ක මෙහෙම එකක් කරන්න ඔයාලට දාන්න හිතුණා. ඒ නිසා උපරිම දෙයක් කරන්න කරලා විත් මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. හරිනේ. එහෙනම් හැමෝටම සුබ පතනවා. කෙමිස්ට්‍රි එසේ එක හොඳට ලියන්න පුළුවන් වෙන්න කියලා.